අද දිනේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති විය හැක. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්කේ. බස්නාහිර පළාතෙන් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ඇති වේ. මධ්‍යම සබරගමුව දකුණු සහ ඌව පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තදවැසි ඇති විය හැක. ගිගුරුන් සහිත වෙස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි. සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුන් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.